කිව්වේ නෑනේ නිහඬ වෙන්න කියලා. මෙන්න මේක තමයි සංඥාව. එහෙනම් හැමෝටම අපි සුබෝදෑසන කියලා පිළිගන්නවා. හොඳයි. අද ඔයාලා හැමෝටම මේ කවුද ඇවිල්ලා ඉන්නේ? ඈ? All Anuruddhans Colombo Union. හොඳයි එහෙමනම් ඔන්න ඔය නම මතක තියාගන්න. ඒකෙන් තමයි අද මේ ඇවිල්ලා තින්නේ. අපේ ගරු සභාපතිතුමන් බ්‍රිගේඩියර් ශිරෝන් මොල්ලිගොඩ මැතිතුමන් එතුමන්ගේ මඟ පෙන්වීම මත අපේ ප්‍රධාන සංවිධායක ප්‍රදීප් ගම්මන්පිල ඒ සහෝදරයා ඒ වගේම අපේ උපසභාපති තැන්පත් මුස්ලිම්ගේ මල්ලි අපේ රුවන් මැතිතුමන් ඒ වගේම අපේ උපදේශක උපාලි අපේ සහෝදරයා උපදේශක වශයෙන් උදව් කරන්නා වූ අපේ සුනිල් ප්‍රේමරත්න අයියා ඇතුළු මේ කණ්ඩායම අද ආවේ ඔයාලත් එක්ක කතා කරන්න. මොකක්ද අද දවසේ කියන එක ඔයගොල්ලෝ දන්නවා? මොකද අද දවසේ? නෑ අද ලෝක වැඩිහිටි දිනේ. හරිද මම? ඒක තමයි. එhmenan අපි වැඩිහිටියනොත් 100 තබාගෙන ලෝක ළමා දිනේ, ලෝක වැඩිහිටි දිනේ මේ දෙකම සැමරන අද දවසේදී ඔබ හමුවට පැමිණලා ඉන්නවා තෑගි කන්දරාවක් läගෙන ඒ වගේම වටිනා සහතික සමූහයක් රැගෙන. එතකොට ඔබේ දක්ෂකම් අගය කරමින් ඔබට සම්මාන සහතික ලබා දෙමින් ඔබව සතුටු කරන්නටයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ අපි කරන්නේ අත් වශයෙන්ම සමාරම්භයක් පමණයි. එhmenan මේ විද්‍යාලය වෙනුවෙන් අපි වසර 5ක අපේ සැලසුමක් තියෙනවා දරුවනි. එතකොට ඔයගොල්ලෝ සමහර මේ විද්‍යාලය කිව්වත් වෙලා දෙන්න පුළුවන්. ඒ මේ පොඩි දරුවෝ ඒ සත්යන් වලට එනවා. ඔබ තුල තිබෙනා ඔය හැකියාවන්, ඔය දක්ෂකම් ඒ සියල්ල අවදි කිරීම තමයි අද මේ අරමුණු කරගන්නේ. ඒ අනුව අපිට තියෙනවා මේ වීඩියෝ ප්‍රොඩක්ෂන් එක බලන්නට. නමුත් යම් කාර්මික හේතුන් මත අපිට ඒක සිද්ධ වෙලා තියෙනවා අවසාන ඉවෙන්ට් එකට තියන්න. හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂක සබර්ගුණ පළාත් ඒ වගේම කිතු විද්‍යාලයේ හිටපු විද්‍යාල්පති අපේ ආදි ශිෂ්‍ය කොළඹ ශාඛාවේ ප්‍රධාන උපදේශකයෙකු ලෙස කටයුතු කරන්නා වූ උපාලි චන්ද්‍ර කුමාර මැතිතුමන්ට ආරාධනා කරනවා මේ ඔයාලගේ ආදි ශිෂ්‍ය අයියා කෙනෙක්. හොඳයි. ඒ වගේම ඔබේ ගුරුවරයෙක්, ඒ වගේම විද්‍යාල්පතිවරයෙක්, අපේ උපදේශකවරයෙක්. එමනම් මේකවත් අත්පොලසන්නාදයෙන් අපි පිළිගනිමු කතාව බාර දෙමු අපේ ආදරණීය උපාලි මැතිතුමන්ට. දිවිල වෙලා තියෙන මෙහෙමයි දවසින් දවස දිවිල වෙන හැටි මෙහෙමයි. එයාට ඕනනම් කියලා දෙන්න ආරසි ක්ලාක් මහත්මයා දැන් අවුරුදු 40කට 50කට කලින් ඉදිරි අවුරුදු වල 2000 ගැන ලිව්වා 2010 ගැන ලිව්වා 2020 ගැන ලිව්වා ආදි වශයෙන්. එතුමා අනාවැකි පළ කරා. අපිට පේනවා මේ අනාවැකි වලටත් වඩා ඉක්මනින් ඒ කාලේ ළඟා වෙන්නේ. ඔබ අද ඉන්න දවස නෙවෙයි හෙට වෙනකොට මේ ලෝක තාක්ෂණය ඉතාම දියුණු තත්ත්වයකට පත් වෙනවා. ඒක දැහැ ගන්නට නම් ඔලු කියන්නේ ඉඳලා හරියන්නේ නැහැ. දෙමාපියන්ට තියෙන මේ දැන් ප්‍රශ්නයක් ඔබට ජානක මුදලගත්තන වගේ දේවල් දෙන්නේ නැහැ. ඔබ සමනල රෑනක් සේගිලි අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවා නම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ. සමනල රෑනක් සේගිලි අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවා නම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ. Ayana
පාසල් කාලේ ආයෙත් එනවා නම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ සමනල රෑනක්සේ ඉගිලි අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවා නම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ ගුරුන්ගේ හදවත් දිනමින් විදුමවතුරුලේ උන් කාලේ සුළඟට හසු වූ පහන් සිලක් මෙන් සැඟව ගියාදෝ අපේ බාලේ සමනල රෑනක්සේ ඉගිලි අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවා නම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ සමනල රෑනක්සේ ඉගිලි අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවා නම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ Jaya Guna Hila Hunu Meka
විතුමවතුරුනේ උන් කාලේ සුළඟට හසු පහන් සිලක් සැඟව ගියාදෝ අපේ බාලේ සමනල රැණක් සේගිලි අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවා නම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ සමනල රැණක් සේගිලි අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවා නම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ ලා 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 Gentlemen.